එදා කොසොල් රජතුමා දුටු සිහින ගැන බුදුන් වහන්සේ ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒවා දැන් සමාජයත් එක්ක කොච්චර දුරට සැසඳෙනවද කියලා වීඩියෝ එක බලලම කියන්න. භාග්‍යවතුන් වහන්ස මා දුටු පළමුවන සිහිනය මෙයයි. කළු පාට ගොනුන් 4 දෙනෙකු 4 දිසාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගෙන් දිව ගෙනාවා. ජනතාව ඒ දෙස මහා උද්‍යෝගයෙන් බලා වුණා. ඒත් පසුව පොරයට පැමිණි ගොනුන් 4 දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරි දිව ගියා. උද්‍යෝගයෙන් සිටි ඒ නරඹන්නන්ට ගොන් පොරය දැක ගැනීමට බැරි වුණා. එනිසා ඔවුන් මහත්සේ දුක් වුණා. භාග්‍යවතුන් වහන්සේ මට මෙහි තේරුම හිතා ගන්නට බෑ. රජතුමනි, මෙය ඔබට හෝ රටටවත් අදහෙට මුහුණ පාන්නට සිදුවන දෙයක්වත් නෙවෙයි. මේ සිදුවන්නේ අනාගතයේදී. රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නේ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැහි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය අතරේ ඝන වැහි බලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවීන් ගොවිතැනට සැරසෙනවා. ඒත් අර වහින්න කියා ආ වලාකුළු වෙන දිහාවකට ගලාගෙන යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවීනුත් දුකට පත් වෙනවා. ඒක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ. ස්වාමීනි, මා දුටු දෙවන සිහිනය මෙයයි. රජමාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැලවල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා. මට හිතාගන්නත් බෑ මේ අරුම පුදුම සිද්ධිය ගැන. රජතුමනි, අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඒ නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ඔවුන් කුඩා අවදියේදීම ළමයින් බිහි කරනවා. ඒ සිහිනයේ තේරුම එයයි. මෙයත් අනාගතයේදී සිදුවන දෙයක්. ස්වාමීනි, මා දුටු 3 වන සිහිනය නම් Tamanගේම ඉපදුණු වහු පැටියාගෙන් එළ දෙන කිරි බොනවා. මේ විය හැකි දෙයක්ද ස්වාමීනි? රජතුමනි, ඒ සිහිනයෙන් කියන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ළඟ දාසයන්සේ වැඩ කරන්න සහ ඔවුන්ගෙන් යැපෙන්නට. ඔවුන්ට සලකන්නේ නැතිනම් ඔවුන් වැඩිහිටියන්ට සලකන්නෙත් නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන දෙයක්. ස්වාමීනි, මා දුටුවා ගැල්පේලියක ඉදිරිපස ගැල්වල ලපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජව සම්පන්න ගොනුන් බැඳ තිබුණා. ඉතින් ඉදිරිපස ගැල්වල බැඳ සිටියේ ලපටි ගොනුන් නිසා එම ගැල්පේලිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුණා. එහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, ඒ සිහිනයෙන් කියන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමතිවරුන් හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම් අඩු පුද්ගලයන් හට බලතල ලබා දී පාලනය අවුල් කරගන්නවා. මේන් ඔබට හානියක් වෙන්නේ නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන දෙයක්. ස්වාමීනි, මගේ 5 වන සිහිනය ලෙස මා දුටුවේ හිස් දෙකක් ඇති අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් දෙකෙන්ම තනකොළ කන හැටි. ස්වාමීනි, මේ වෙන්න පුළුවන්ද? රජතුමනි, අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීති අවනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. නීතිඥයනුත් විනිශ්චයකාරයනුත් විත්තියත් පැමිණිල්ලත් යන දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා. මෙම දෙපැත්තෙන්ම තනකොළ උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මේ ඔබට හානියක් නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන්න. ස්වාමීනි, මගේ 6 වන සිහිනෙන් මා දුටුවේ බියපත් හිවලෙකුට රන්තලියක මොහොතා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමීනි, මෙහි තේරුම කුමක්ද? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී සම්භාවනීයයි සැලකෙන පුද්ගලයින් Tamanගේ නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා. Tamanගේ පරම්පරාවලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහු Tamanගේ දූදරුවන් අයුතු ක්‍රමවලින් ධනවතුන් හට සරණ පාවා දෙනවා. මෙයයි ඒ සිහිනේ අර්ථය. ස්වාමීනි, මා දුටුවා මිනිසෙකු අසුරකට වී සම්පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව
අසුන යට සිටින හිවල් දේනුවක් විසින් කාදමන ආකාරය. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුලවීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය බිරින්දන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන්නක්. ස්වාමීනි, මා දුටුවා සතරදිගින් පැමිණෙන ගැහැණුන් හා පුරුෂයන් විසින් පිරි ඉතිරෙමින් පිටාර ගලන කලයකට පමණක් ජලය ගෙනවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා. හිස් කලගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ. ඒවා එහෙම්මම තිබෙන්නට හරනවා. මෙම සිහිනේ තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී රටේ පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශයින් දිළිඳු බවට පත්වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදුබර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තරවෙද්දී නැත්තන් නැත්තටම නැති වෙනවා. මෙයත් අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබට කිසිදු හානියක් නැහැ. අද අපි මේ දකින්නේ එදා කොසොල් රජතුමා දුටු අනාගතය නොවේද? ඊළඟ කොටසින් නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.